දෙකදර ඇෆ්කොන් කියලා තියෙනවා ඔය අප්‍රිකාවේ තියෙන ෆුට්බෝල් ලීග් එකක් නේද? මං හරියනේ මං වැඩි ෆුට්බෝල් බලන්නේ. සාදියෝ මනි මෙයා ඇවිල්ලා සෙනගාල් ටීම් එකේ කැප්ටන්. ඒ ලීග් එකේ ෆයිනල් එනවා මොරොක්කෝවයි සෙනගාලයයි. මොරොක්කෝව තමයි සත්කාර කරාට. ඒ කියන්නේ ෆයිනල් මැච් එක තියෙන්නේ දැන් මොරොක්කෝවේ. ඒකේදී ළමයි මේ මැච් එක පුරාවටම මොරොක්කෝව පැත්තෙන් සෙනගාලයට වෙන්නෙම අඩත් ඒට්ටා. සමහර අවස්ථා තියෙනවා අර සෙනගාලේ ගෝල් කීපර් එයාගේ ග්ලව්ස් දැන් දාඩිය දානවනේ. එතකොට ඒව පිහදාන එයා ටවල් එකක් තියාගෙන ඉන්නවා. ඒ ටවල් එක එයා අර ගෝල් කනුව ළඟ තිබ්බහම අර ඒ ඉන්න ග්‍රවුන්ඩ් එකේ ස්ටාෆ් එක ඇවිල්ලා තුවාය අරන් යනවා. ඊට පස්සේ ඔගේ කොහොම හරි සෙනගාල් කණ්ඩායම ගෝලයක් වාර්තා කරනවා. ඒ ගෝලය රෙෆ් සෙනගාල් ටීම් එකට දෙන්න එතන ෆවුල් එකක් තිබ්බා කියලා. ඊට පස්සේ කොහොම හරි තරගේ අන්තිම විනාඩි කිහිපේ වගේ සෙනගාලයට තව ෆවුල් එකක් දෙනවා. ෆවුල් එකක් දීලා මොරොක්කෝවට පෙනල්ටි එකක් දෙනවා. දඬුවම් පහර ලබා දීමත් එක්ක සෙනගාලයට මාරයම තද වෙනවා. ඔක්කොටම තද වෙලා අන්තිමට සෙනගාල් ටීම් එකේ මැනේජර්ලයි කෝච්ුයි කියන මේක වැඩක් නෑ සෙල්ලම් කරලා මේක හොර කරනවානේ. අපි ඔක්කොම යන් කියලා අර සෙනගාල් ක්‍රීඩකයෝ ඔක්කොම මොකද කරන්නේ? ග්‍රවුන්ඩ් එකෙන් එළියට අරගෙන යනවා ඩ්‍රෙසිං රූම් එකට යනවා. එතෙන්ට වෙලා ඉන්නවා. හැබැයි ඔක්කොම ටීම් එකේ ගියාට එක්කෙනෙක් විතරක් ඉතුරු වෙනවා. සාදියෝ මනි මෙයා ඇවිල්ලා සෙනගාල් ටීම් එකේ කැප්ටන්. අර ඔක්කොම දැන් කේන්ති ගිහිල්ලා ළමයි දැන් මේ ග්‍රවුන්ඩ් එකෙන් එළියට යනවා. කට්ටියම ග්‍රවුන්ඩ් එකෙන් එළියට ගියාට පස්සේ මෙයා ආපහු ලොකර් රූම් එකට ගිහිල්ලා ටීම් එකට කතා කරලා ටීම් එක මොටිවේට් කරලා මේක සෙල්ලම් කරමු කියලා ආපහු ටීම් එක එළියට ගෙනියනවා. එළියට ගෙනල්ලා ආපහු මැච් එක පටන් ගන්නවා. කොහොම හරි මැච් එක පටන් ගන්න දැන් මොරොක්කෝවට මොකද තියෙන්නේ? පෙනල්ටියක් තියෙනවා. මොරොක්කෝ ක්‍රීඩකයා පෙනල්ටි එක ගහනවා. කොහොම හරි සෙනගාල් ගෝල් කීප් එක මොකද කරන්නේ? නතර කරනවා. කොහොම හරි අන්තිම මිනිත්තු කිහිපෙදී සෙනගාලේ ජයග්‍රාහී ගෝලය වාර්තා කරලා සෙනගාල් ටීම් එක දිනනවා. එයාලා කප් එක ගෙදර අරගෙන. කප් එක ගෙදර අරන් ගියේ කවුරු නිසාද? මෙන්න මේ නායකයා නිසා. මේ ඇවිල්ලා ළමයි මේක පිළිබඳව බලන සෝෂල් මීඩියා එකේ වීඩියෝ එහෙම තියෙනවා. පට්ට නායකයෝ හරිද?